ඔන්න අද මම ඔයාලත් එක්ක මගේ මැජික් බුලට් එක අන්බොක්ස් කරන්න හදන්නේ. මේක ඇත්තට මැජික් බුලට් කියලා කිව්වට මේක නම් බැක්ෆෝඩ් කියන බ්‍රෑන්ඩ් එකක් තමයි මම අරගෙන තියෙන්නේ. මේක Pro X බුලට් කියන වර්ග සීරීස් එකට තමයි ආйти වෙන්නේ. ඉතින් ඇත්තට මම මුලින්ම කියන ඔයාලට මම මේක ගත්තේ කොහොමද කියලා අර මම කලින් දවසක මගේ වීඩියෝ එකදී කිව්වා අපේ Facebook page එකක් තියෙනවා metal art කියලා. අන්න ඒකේ C2 ක්‍රමයට අපිට බඩු ගන්න පුළුවන්කම තියෙන අන්න එහෙම දෙයකින් තමයි මම මේක ගත්තේ. මොකද මට ඇත්තටම ලොකු උවමනාවක් තිබුණා මේ මගේ බ්ලෙන්ඩර් එක දැන් ගොඩක් පරණ වෙලා. ඒක නිසා අලුතෙන් එකක් ගන්න. ඉතින් ඒක නිසා තමයි මම මේක ගත්තේ. කාලයක් තිස්සේ ගන්න පොඩි ආසාවක් තිබුණට මට බ්ලෙන්ඩර් එකක් තියෙන නිසා හැම අපරාධේ නිසා තමයි මම ගත්තේ නැත්තේ මෙච්චර දවස්. ඉතින් ඊට පස්සේ මට හිතුණා දැන් මගේ බ්ලෙන්ඩර් එක අයින් කරන්න කාලේ හරි කියලා. ඉතින් ඒක නිසා මම මේක ගත්තා. මම දැන් ඔයාලත් එක්ක මේක අන්බොක්ස් කරලා බලන්න යන්නේ මේකේ කොහොමද තියෙන්නේ කියලා. මේක ඕපන් කරනකොට මුලින්ම ඒගොල්ලන්ගේ මැනුවල් එක තියෙනවා. ඉතින් ඒකේ ඒගොල්ලන්ගේ විස්තර ටික ඔක්කොම දාලා තියෙනවා. ඇතුලේ මේක බඩු පාවිච්චි කරන්න කොහොමද සේෆ්ටි ක්‍රම ඒ වගේ සාමාන්‍ය මැනුවල් එක තියෙන විදිහට මේකේ හැමදේම තියෙනවා. මේකේ මේ වගේ වොරන්ටි කාඩ් එකකුත් තියෙනවා. මුලින්ම මේකේ මට හම්බුනේ ලිඩ් එකක්. අතර මේක අර අපේ වතුර බෝතල් වල දාලා තියෙන්නේ. අන්න ඒ වගේ ලිඩ් එකක්. ඒතකොට ඒක පාවිච්චි කරන බලම මම හිතන්නේ මේ වගේ දින භාජන වලට දාලා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මෙතන තියෙන්නේ මේ ග්ලාස් 4ක් වගේ ඒ වගේ ඇත්තටම මේ කෙලිම බ්ලෙන්ඩර් එකට සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙනවා මේ ඔක්කොම. ඉතින් ඇත්තටම මේකේ තියෙන මේ කෑලි හැම එකක්ම ඕන මේකකට හයි කරන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ලිඩ් වල තියෙන කෑලි, එතකොට බ්ලේඩ් ඕන එකක් තව එකකින් ගලවලා අනිත් එකට හයි කරන්න පුළුවන් විදිහට තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අපිට වාසියක්. අපිට අවශ්‍ය වෙලාවට ඕන එකට වෙනස් කරගන්න පුළුවන්කම තියෙන එක. මේකේ මේ වගේ පොඩි පියන් දෙකකුත් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් මේ එක එක සයිස් එකේ අපිට මොන හරි පෙරා ගන්න ඒ වගේ දෙකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි ඒ ලිඩ් දෙක තියෙන්නේ. ඊට අමතරව සම්පූර්ණයෙන්ම වහන්න පුළුවන් විදිහේ ලිඩ් දෙකකුත් තියෙනවා. ඉතින් ඇත්තට මේ වගේ දේවල් අපිට ෆ්‍රිජ් එකේ දාලා වහලා තියන්නත් පුළුවන්කම තියෙනවා. මේවර ග්ලාස් නෙවෙයි හදලා තියෙන්නේ. ප්ලාස්ටික් වර්ගයක් තියෙන්නේ. අන්න ඒකෙන් තමයි හදලා තියෙන්නේ ඔක්කොම. මේ විදිහේ කප්ස් 4ක් තියෙනවා. ඉතින් අපිට ඒකට පුළුවන් අතරම මොන හරි පාටියක් වෙලාවකදී වුණත් කාට හරි පිළිගන්නවන්නත් පුළුවන් වෙන විදිහට තමයි ඒවා හදලා තියෙන්නේ. මේක තමයි මේකේ තියෙන ලොකුම කප් එක. ඒකෙන් අපිට ඇත්තටම අපි ගොඩක් වෙලාට පොල් කිරිමිරි කරනවා වගේ වැඩ වුණත් පළතුරු ජූස් එකක් හදාගන්න වැඩවලට උනත් ඒ වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට ලොකු කප් එකකට තමයි මේක තියෙන්නේ. මේක තමයි මේකේ තියෙන පුංචිම කප් එක. මේක ග්‍රයින්ඩර් එකක් වගේ තමයි වැඩ කරන්නේ. මේ ගම්මිරිස් ඇට කුඩු කරගන්න ඒ වගේ දේවල් වලට ගන්න පුළුවන් එක. මේක තමයි මේකේ මෝටරේ. ඇත්තටම හරිම පොඩි මේක. ඉතින් ඇත්තටම මගේ කුස්සියේ පොඩි ඉඩක් තියෙන නිසා මට හිතෙනවා ඒක ඇත්තටම මගේ කුස්සියේ වැඩවලට හරිම පහසුවක් වෙයි කියලා. ඉතින් අපි ඉස්සරහදී පාවිච්චි කරනකොට මම ඔයාලට ඒ ගැන පෙන්නන්නම්. මේක ඇත්තටම පහසුයිද මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැනත් මම ඔයාලත් එක්ක කතා කරන්නම්. ඉතින් ඇත්තටම මේකේ on off switch නැහැ මොකුත්. මේක තියෙන්නේ අපිට අවශ්‍ය විදිහට භාජන ටික හරියට ෆික්ස් වෙලා ස්විච් එක දැම්මට පස්සේ මේක මේ වැඩ කරනවා කෙලින්ම. ඉතින් ඔන්න මේ දැන් ඔයාලට පේන්නේ මේකේ තියෙන සම්පූර්ණම කෑලි ටික තමයි. ඉතින් මේ ටික ඇත්තටම වැඩිත් එක්ක මේ දේවල් නම් ඒත් ඉතින් මේකට හම්බෙන දේවල් නේ. මේවට බර ගෙදර කියන්නේ මොන හරි අපි තැනකට අරගෙන යනකොට පාවිච්චි කරන්න පුළුවන් ඒ විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. ඉතින් මේවා ඇත්තටම ඔක්කොම එකින් එකට ලිඩ් එහෙම සම්බන්ධ කරන්න පුළුවන්. යට කෑලි සම්බන්ධ කරන්න පුළුවන්. වෙන වෙනම ගත්තාම තියෙන විදිහටම නෙවෙයි අපිට ඕන විදිහට වෙනස් කරලත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා මේක.
ඉතින් ඇත්තටම මම තාම මේක පාවිච්චි කරේ නැහැ. මම පාවිච්චි කරාට පස්සේ මේකේ මොන හරි ගැටලුකාරී දෙයක් තියෙනවා නම් මම ඒ ගැන විස්තර ඔයාලට කියන්නම්. ඒත් දැනට මම දන්න තරමින් නම් මේක ඇත්තට පාවිච්චි කරන්න හොඳ. විශේෂයෙන්ම අපි ජූස් වර්ග හදනවා නම්, ස්මූතීස් හදනවා නම්, ඒ වගේ දේවල් වලට නම් ගොඩක් මේක ප්‍රයෝජනවත් කියලා නම් මම දන්නවා. ඉතින් මේ ලිඩ් ඇත්තටම මේ විදිහට එකින් එකට වෙනස් කර කර අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක බෝතලයක් වගේ ඕන තැනකට ගෙනියන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් හැබැයි මේ වීදුරු වගේ තියෙන කප් එක ගොඩාක් හයි එකක් නන් නෙවෙයි. ඉතින් ඒක නිසා ගෙදර පොඩි බබාලා එහෙම ඉන්නවා නම් මේවා වටන්න නම් දෙන්න එපා. මොකද මේක බිම වැටුනොත් නම් කැඩෙනවා. ප්ලාස්ටික් අර හයිය ප්ලාස්ටික් එකක් නෙවෙයිනේ තියෙන්නේ. වීදුරු වගේ ප්ලාස්ටික් එකක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ටිකක් පරිස්සම් කරගන්න නම් වෙනවා. ඉතින් ඔයා මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe එකක් දාගෙනම බලන්න. මේ තියෙන මෙන්න මේ විදිහට මේකේ තියෙන බ්ලේඩ් තලත් අපිට මේ තියෙන ඕන කප් එකකට දාලා මාරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක මම අර ලොකු කප් එකේ තිබිච්ච එක ගැලුවේ. ලොකු කප් එකෙත් මේ වගේම මේ ප්‍රමාණයට තමයි සෙට් කරගන්න තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝවත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බොහොම ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට මම එන්නම්. බොහොම ස්තුතියි. එහෙනම් ගිහිල්ලා එන්නම්.